හලෝ ළමයි කොහමද? මම හිතනවා දැන් කට්ටිය ලෑස්ති වෙන ගමන් ඉන්න ඇති අලුත් සෙට් එකට අලුත් බැච් එකට O level ළඟ වෙනවා. ගිය පාර බැච් එක නම් ලිව්වා. ගිය පාර බැච් එකේ මම හිටියා. මාත් ලිව්වා. මම දැන් මේ පාර ඔයාලට කියන්නේ මම පාඩම් කරපු විදිය සහ මම ඉතිහාසයේ කොහොමද ෂෝට් නෝට් ගහලා ලියාගත්ත ටික මම ඔයාලට දෙනවා. වැදගත් කරුණු ටික highlight කරලා තියෙන ටික ඔක්කොම එක. හරි එහෙනම් වැඩි කතා වුණේ ඔයාලා කාලේ අපරාධය ඉන්න බෑ. අපි මුලින්ම පටන් ගන්න මෙහෙම අපි plan එකකට යන්නේ. මුලින්ම 11 වසරෙන් පටන් ගමු. 11 වසරේ එනම් පාඩම් කරා. කාර්මික විප්ලවයෙන් අපි මුලින් පටන් ගන්නවා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම, ඊට පස්සේ ශ්‍රී ලංකාවේ ජාතික පුනරුද්ධය. මේ පාඩම් තුන. මෙන්න මේ පාඩම් තුන අපි ඉවර කරනවා මේ සතිය ඇතුළත. මේ පාඩම් තුන මම ලයිව් එකක් හරි ගේන්නම්. මේ පාඩම් තුන සතියක් ඇතුළත අපි ඉවර කරමු. තේරුණාද? ඊට පස්සේ අපි ඊළඟ සතියේ ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය බලය පිහිටුවීම, ඊට පස්සේ බ්‍රිතාන්‍යයට යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය කියන පාඩම් දෙක පොඩ ලොකු පාඩම් දෙයක් නේ. මේ දෙක ඊට පස්සේ සතියරයක් කරලා දාමු. හරිද? ඊට පස්සේ අපි මේ ටිකෙන් වෙනම මේ කෙටි ප්‍රශ්න 100ක් 200ක් කරමු. මේ පාඩම් පහෙන් විතරක් අපි කෙටි ප්‍රශ්න 100ක් 200ක් කරමු. මම හදලා දෙන්නම් කෙටි ප්‍රශ්න ටිකක්. ඒ ටික අපි කරමු එක දිගට. ලයිව් එකක් දාලාම කරමු නැත්තම් සි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ඕන විදියට මම වැඩේ හදලා දෙන්නම්. PDF එකකුත් මම හදලා දෙන්න. PDF එක print කරගන්න ලියනවා ලියා ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ආපි ඊට පස්සේ සතිය අපි කරනවා ශ්‍රී ලංකාවේ නිදහස් ලැබීම පාඩම සම්පූර්ණ ඉවර කරනවා. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ පීපෙනන විප්ලව පාඩම ඉවර කරනවා. ලාසම් පාඩම ලෝක මහා සංග්‍රාම මහා සම්මුතීන් කියන පාඩම අපි ඉවර කරනවා. හරිද? එතකොට මේ පාඩම් ටික එහෙම ඉවරයක් වෙලා යනවා. හරි රයිට්. අපි දැන් යමු. මම ඔයාලට පොඩ්ඩක් මේ අපි වැඩේ වෙන විදිහ මම ඔයාලට පැහැදිලි කරලා දුන්නේ. මේක අපරාධ පුතේ නැති කරගන්න එපා. ඔයාලට මේ මාර chance එක මොකද මං highlight කරලා තියෙන ටිකම ඔයාලට ආයි දෙනවා. ඔයාලා කියවන්න ඕනේ මේ පාඩම. මම ඔයාලට පොඩි උදව්වක් කරන්න. ඔයාලා මතක වෙච්ච තැන් ආයි highlight කරගන්න. ඒ විදිහට මම උදව්වක් දෙන්නේ. හරි. අපි දැන් පාඩමට යමු. පළවෙනි පාඩම කාර්මික විප්ලවයේ. ඕකේ. අපි යම් පාඩමට. හැඳින්වීම. මිනිසාසිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින් දශක 6ක වමන කාලයක් තුල කාර්මික හා තාක්ෂණික ශ්‍රේෂ්ඨය ඇති කර පුළුල් වෙනස කාර්මික විප්ලවය යනුවෙන් හඳුන්වනවා. මොකද්ද මේ කාර්මික විප්ලවය කියලා කියන්නේ? මොකද්ද කියලා. ඔයාලන් පේපර් එකේ හදිස්සියේ ප්‍රශ්නයක් ඇහුවොත් පොඩි දෙයක් ලියන්න තියෙන්නේ. මිනිසාසිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින් දශක 6ක පමණ කාලයක් තුල කාර්මික හා තාක්ෂණික ශ්‍රේෂ්ඨය ඇති කර පුළුල් වෙනස මොන ශ්‍රේෂ්ඨද? කාර්මික හා තාක්ෂණික ශ්‍රේෂ්ඨය ඇති කර පුළුල් වෙනස. පුළුල් වෙනස තමයි කාර්මික විප්ලවය කියන්නේ. සාමාන්‍යව මතක තියාගන්න නෝමල් මතක තියාගන්නකෝ පාඩම් කරලා. අපි දැන් පාඩම් කරලා මතක තියාගමු. මිනිසාසිය දෑතේ සවියෙන් මිනිසාම එක්කම කියමු. මිනිසාසිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට මිනිසා මොන සවියෙන්ද සිය දෑස්තේ මොන සවියෙන්ද සිය දෑතේ සවියෙන් සිය දෑතේ සවිය මොන සවියෙන්ද ළමයි සිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන භාණ්ඩ නිෂ්පාදනය කරමින් මිනිසාසිය දෑතේ සවියෙන් භාණ්ඩ නිෂ්පාදනය කිරීම වෙනුවට යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමින් භාණ්ඩ නිෂ්පාදනය කරමින් දශක 6ක වමන කාලයක් තුල කාර්මික හා තාක්ෂණික ශ්‍රේෂ්ඨය ඇති කළ පුළුල් වෙනස මොන වෙනසද? පුළුල් වෙනස. හරි. දැන් ඔන්න ඒක ඔලුවට ගියා. රයිට්. මේක එතනින් දැන් හොඳට මතක තියාගන්න අමතක වෙන්න බෑ. මම අන්තිමට පාඩම ඉවරලා මේ පාඩම් ටික ආයි ඒ ටික මුල ඉඳන් මතක් කරනවා. රයිට්. අපි දැන් යමු ඊළඟට. කාර්මික විප්ලවයේ ආරම්භය හා වර්ධනය. කාර්මික විප්ලවය යන්න අපි යනවා කාර්මික විප්ලවයේ යුගයට. හරිද? දැන් අපි කතා කරන්නේ කාර්මික විප්ලවයේ ආරම්භය හා වර්ධනය ගැන. හරි. 18 වන සියවස අගභාගයේදී බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය ආරම්භ වුණාලු. 18 වන සියවස මොන සියවසේද? 18 වන සියවස අගභාගයේ. මොන 8 වනද? 18 වන සියවස අගභාගයේදී කාර්මික විප්ලවය ආරම්භ වෙනවා. කොහින්ද ආරම්භ වෙන්නේ? බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය ආරම්භ වෙනවා.
මොන රටින්ද ආරම්භ වෙන්නේ කාර්මික විප්ලවය ඔන්න highlight කරගන්න. මොන රටින්ද? බ්‍රිතාන්‍යයෙන් කාර්මික විප්ලවය ආරම්භ විය. බ්‍රිතාන්‍ය මොනතරාන්නෙන්ද? බ්‍රිතාන්‍යයෙන් කාර්මික විප්ලවය ආරම්භ වෙනවා. එතෙන් සිට අඩ සියවසක් පමණ අනතුරු කාර්මික විප්ලවය බ්‍රිතාන්‍යයට සීමා නොවී තිබුණි. එහෙත් 19 වන සියවස වෙනට යුරෝපයේ සෙසු රටවල් වල හා ලෝකයේ වෙනත් රටවල් වලද කාර්මික විප්ලවය බලපෑම පැතිරුණි. හරි. ඔන්න කාර්මික විප්ලවය කෙටි හැඳින්වීමක් දැන් ගන්නවා. 18 වන සියවස අගභාගයේදී මොන සියවස? 18 වන සියවස අගභාගයේ තමයි කාර්මික විප්ලවය ආරම්භ වෙන්නේ. බ්‍රිතාන්‍යයෙන් කාර්මික විප්ලවය ආරම්භ වෙනවා. මොනතරාන්නෙන්ද? බ්‍රිතාන්‍යයෙන් කාර්මික විප්ලවය ආරම්භ වෙනවා. හරි. ඊට පස්සේ කාර්මික විප්ලවය යුරෝපයේ ආරම්භ වීමට බලපෑ ප්‍රධානතම හේතුව මොකක්ද ඇහුවොත්? කොර කාර්මික විප්ලවය යුරෝපයෙන් ආරම්භ වීමට බලපෑ ප්‍රධානතම හේතුව. කාර්මික විප්ලවය මොන විප්ලවයද? කාර්මික විප්ලවය. කාර්මික විප්ලවය මේ යුරෝපයෙන් ආරම්භ වීමට බලපෑ ප්‍රධානතම හේතුව මොකක්ද ඇහුවොත්? වෙළඳාම. ප්‍රධාන හේතුව මොකක්ද? යුරෝපයෙන් කාර්මික විප්ලවය ආරම්භ වෙන්න වෙළඳාම. ප්‍රධාන හේතුව මොකක්ද? යුරෝපයෙන් කාර්මික විප්ලවය ආරම්භ වෙන ප්‍රධාන හේතුව මොකද්ද? වෙළඳාම. ඕකේ? හරි. රයිට්. 18 වන ශතවර්ෂයේ වන විට යුරෝපයේ තත්ත්ව විමසා බැලුවොත් බ්‍රිතාන්‍ය හැරුණු විට ප්‍රංශය, පෘතුගාල, ස්පාඤ්ඤ රටවල්ද යටත් ඊට පිහිටවාගෙන බහුල වශයෙන් වෙළඳ කටයුතු වල නිරත වූ බව පේනවා. එතකොට මේ බ්‍රිතාන්‍යයට අමතරව 18 ශතවර්ෂයේ වන විට යුරෝපයේ තත්ත්ව විමසා බැලුවොත් බ්‍රිතාන්‍ය හැරුණු විට ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤ වැනි රටවල්ද යටත් විජිත මොන විජිතද? යටත් විජිත පිහිටවාගෙන බහුල වශයෙන් වෙළඳාම් කටයුතු කරා. ඒතර මේ 18 වන සියවසේ බ්‍රිතාන්‍ය හැරුණු විට වෙනම වෙළඳාම් කරපු රටවල් මොනවද ඇහුවොත්? ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඤ රටවල් අපිට ගන්න පුළුවන් යටත් විජිත පිහිටවාගෙන වෙළඳාම් කටයුතු කර රටවල් විදියට. කොට කාර්මික විප්ලවය බ්‍රිතාන්‍ය ආරම්භ වූයේ කවර හේතු නිසාද විමසා බලමු. දෙකොට කාර්මික විප්ලවය ඇයි බ්‍රිතාන්‍යයෙන් ආරම්භ වුණේ? දැන් පොඩි නෝට් එකක් ගන්න, ස්ටිකි නෝට් එකක් හරි කමන්නේ. ස්ටිකි නෝට් එකක් අරගන්න. ස්ටිකි නෝට් එකක් අරගෙන මම මේ කියන විදිහට ලියා ගන්න. ඕකේ රයිට් නේ? හරිනේ? හරි. කාර්මික විප්ලවය ආරම්භ වීමට හේතු කියලා ස්ටිකි නෝට් එක උඩින් ලියන්න. නැත්නම් මොකක් හරි ඔයාලා ෂෝට් නෝට් ගහන මම කියන්නේ මෙහෙම. ඔයාලා ගන්න ෆුල් ස්කැප් වල බණ්ඩයක් අරගෙන ඒක හරියටම නමලා දෙකම මැදින් නමලා ඉරා ගන්න. ඉර්ලිවලා කාර්මික විප්ලවය කියලා පාඩමේ නම ලියන්න. හරිද? ඊට පස්සේ ඔයාලා නෝට් ගහන ටික එක ලියා ගන්න. දැන් මෙතන ලියන්න ඕනේ කාර්මික විප්ලවය ආරම්භයට බලපෑ හේතු. හේතු ගත්තොත් මෙහෙමයි යටත් විජිත ඇති කර ගැනීම. ප්‍රවාහන පාසුකම් ව්‍යාප්ත වීම, ජනගහනයේ වර්ධනය, ධනවතුන් සිටීම, අමුද්‍රව්‍ය බහුල වීම, වැඩවසම් ක්‍රමයේ බිඳ වැටී තිබීම, ආකල්ප හා නව අදහස්, එංගලන්තයේ පැවති දේශපාලන ස්ථාවර භාවය. ඔන්න ආයි ලියා ගන්න මම හිමීට කියන්නම්. යටත් විජිත ඇති කර ගැනීම, ප්‍රවාහන පහසුකම් ව්‍යාප්ත වීම, ජනගහනයේ වර්ධනය, ධනවතුන් සිටීම, අමුද්‍රව්‍ය බහුල වීම, වැඩවසම් ක්‍රමයේ බිඳ වැටී තිබීම, ආකල්ප හා නව අදහස්, එංගලන්තයේ පැවති දේශපාලන ස්ථාවර භාවය. හරිනේ? හරි. හරි. ලියාගත්ත කියලා මම හිතනවා. එහෙනම් වීඩියෝ එක නවත්තලා ලියා ගන්න එහෙනම්. අපි යන් ඊට පස්සේ කොටසට දෙවෙනි පිටුවාලගේ මේකේ නම් උඩ ටිකේ වැඩිම දෙයක් නැහැ. මෙන්න මේ සෙට් එකේ ලොකු දෙයක් නැහැ. ඒ ටික ඔයාලා නිකන් කියව ගන්න තියෙන්නේ. මොකද එතන පැහැදිලි කරන්න තරම් දෙයක් නැහැ. මේ ටික ඔයාලා පැන්සලෙන් හරිය මාක් කරලා තියාගන්න, කියවා ගන්න කියලා. එතන ලියා ගන්න, කියවා ගන්න. ඕකේ රයිට්. මෙතන ලියා ගන්න, කියවා ගන්න කියලා. හරි. අපි දැන් යමු ඊතුරු highlight කරන කරුණු ටිකට. එතකොට ඊට පස්සේ සමකාලීන බ්‍රිතාන්‍ය කෘෂිකාර්මික මම හිතනවා මේවා කියවලා ඇති කියලා. මේවා දැන්වත් කියවලා තියෙන්න ඕන අනිවාර්යෙන් ඔයාලා. සමකාලීන බ්‍රිතාන්‍ය කෘෂිකාර්මික ශ්‍රේෂ්ඨයේද වෙනස් වීම ගණනාව සිදු විය. එහිදී ඉඩම් හිමියන් විසින් සුළු ගොවීන් සතුව තිබූ කුඩා ඉඩම් කැබලි එකතු කර විශාල ගොවි පොළවල් සකස් කර ගන්නා ලදී. මෙය ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය. ඔන්න
මෙතන highlight කරගන්න කරුණු ටිකක් තියෙනවා. මොකද්ද මේ ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය කියන්නේ? ඒතර සමකාලීන බ්‍රිතාන්‍යයේ කෘෂිකාර්මික ශ්‍රේෂ්ඨයේද වෙනස් වීම ගණනාව සිදු විය. එහිදී ඉඩම් හිමියන් විසින් සුළු ගොවීන් සතුව තිබූ ඉඩම් හිමියන් විසින් සුළු ගොවීන් සතුව තිබූ කුඩා ඉඩම් කැබලි එකතු කර විශාල ගොවි පොළවල් සකස් කරගන්නා ලදී. මේ ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය නමින් හැඳින්වේ. ඒතර ඔයාලගෙන් ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය කියන්නේ මොකක්ද ඇහුවොත් ඉඩම් හිමියන් විසින් සුළු ගොවීන් සතුව තිබූ කුඩා ඉඩම් කැබලි එකතු කර ආයි හොඳට ඔලුවට දාගන්න ඔන්න මතක් කරගන්න ඉඩම් හිමියන් විසින් සුළු ගොවීන් සතුව තිබූ කුඩා ඉඩම් කැබලි එකතු කර ඉඩම් හිමියන් විසින් සුළු ගොවීන් සතුව තිබූ කුඩා ඉඩම් කැබලි එකතු කර ඉඩම් හිමියන් විසින් සුළු ගොවීන් සතුව තිබූ කුඩා ඉඩම් කැබලි එකතු කර විශාල ගොවි පොළවල් සකස් කර ගන්නා ලදී. මෙය ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය නමින් හඳුන්වලා තියෙනවා. හොඳට ඔලුවට දාගන්න එක අනිවාර්යෙන් අහන්න ඉඩ තියෙන ප්‍රශ්නයක්. මොකද්ද මේ ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය කියන්නේ? නැත්තම් මේ විදිහට මේ මං කියුවද ඉඩම් හිමියන් විසින් සුළු ගොවීන් සතුව කුඩා ඉඩම් කැබලි එකතු කර විශාල ගොවි සකස් කර ගන්න එකට කරන ක්‍රමවේදයට නම් මොකක්ද ඇහුවොත් ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය MCQ හෝ රචනා ප්‍රශ්නයකට අනිවාර්යෙන් එන්න පුළුවන්. ඒ නිසා හොඳට ඔලුවට දාගන්න මේ කෑල්ල. හරි. ඊට පස්සේ නමින් හැදින්වෙනවා මේ නිසා ඉඩම් අහිමි වූ ගම්බද ගොවීහු රැකියා සොයා නගරවලට සංක්‍රමණය වූහ. මේ නිසා බිහි වූ අතිරික්ත ශ්‍රමය කාර්මික දියුණුවට යොදාගත හැකි වුණා. ඒක වැඩි highlight කරන්න කරුණක් නෙමෙයි. highlight කරන්න කරුණක් නෙමෙයි. හරිනේ. ඊට පස්සේ තියෙන එකත් ඔයාලා කියෝ ගන්න ඕනේ මේ ටික. කියෝලා ඇති කියලා මම හිතනවා මේ ටිකේ highlight කරන්න දෙයක් නැහැ එච්චර. මේ මෙතන තියෙනවා මේකේ තියෙනවා sorry මෙතන කපලා දාන්න මේකේ තියෙනවා මෙන්න මේ දෙක ඔයා කියව ගන්න ඔයාලා කියව ගන්න අනිවාර්යෙන් මේ ටික ඕකේ ඊට පස්සේ මම ඔයාලට highlight කරන ටික කියා දෙන්නේ මම highlight කළා මම පාඩම් කරපු ටික තමයි ඔයාලට කියන්නේ මේ දැන් මේ ටික වැදගත් මේ ටිකේ තියෙනවා highlight කරගන්න තියෙන කොටස් ටික මේ ටික highlight කරමු හරි මෙතන වැදගත් කරුණු ටිකක් තියෙනවා. දැන් ඔයාලගෙන් හදිස්සිය ඇහුවොත් එම් පේපර් එකට යුරෝපයේ අනෙක් රටවල් හා සසඳන විට බ්‍රිතාන්‍ය තුල කාර්මික විප්ලවය සදා සුදුසු පසුබිමක් පැවතුණි. මොකක්ද ඒකට හේතු කියලා ඇහුවොත් එම් ඔයාලා මෙන්න මේ ටික highlight කරලා තියාගන්න. කුඩා දිවයිනක් වීම, අභ්‍යන්තර වශයෙන් රට පුරා විහිදුණු පොදු වෙළඳ පොළක් ගොඩනගා ගැනීමට හැකියවීම. sorry හරි ඕකේ පොදු වෙළඳ පොළ ගොඩනගා ගැනීමට හැකියවීම නිෂ්පාදන භාණ්ඩ සදා ඉහළ මිලක් ලබාගත හැකියවීම කුඩා දිවයිනක් වීම ඔන්න ඔලුවට දාගන්න යුරෝපයේ අනෙක් රටවල් හා සසඳන විට යුරෝපයේ තියෙනවා යුරෝපයේ අනෙකුත් රටවල් හා සසඳන විට ඔන්න මෙතන යුරෝපයේ තිබ්බා මෙතන යුරෝපයේ තියෙනවා බලාගන්න යුරෝපයේ තියෙනවා යුරෝපයේ අනෙකුත් රටවල් මේ අනෙක් රටවල් හරිද මේ රටවල් හා සසඳන විට බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවයක් සදා සුදුසු පසුබිමක් පැවතුණා කියනවා. මේකට හේතු දක්වන්න කිව්වොත් මෙතන තියෙනවා ඔයාලට highlight කළ කරුණු ටික කුඩා දිවයිනක් වීම අභ්‍යන්තර වශයෙන් රට පුරා විහිදුණු පොදු වෙළඳ පොළක් ගොඩනගා ගැනීමට හැකියවීම ඒ වගේම නිෂ්පාදන භාණ්ඩ සදා ඉහළ මිලක් ලබාගත හැකියවීම ලන්ඩන් නගරයේ අමුද්‍රව්‍ය ප්‍රාග්ධන නිෂ්පාදන ද්‍රව්‍ය බෙදා හරින මධ්‍යස්ථානයක් වීම යන සාධක රැසක් බ්‍රිතාන්‍යයේ පැවතීම නිසා සෙසු රටවලට වඩා කාර්මික නිෂ්පාදන ශ්‍රේෂ්ඨයේ ඉදිරියට පැමිණීමට බ්‍රිතාන්‍යයට හැකියාවක් ලැබෙනවා. ඔන්න ආයි යුරෝපයේ අනෙකුත් රටවල් හා සසඳන විට බ්‍රිතාන්‍ය තුල කාර්මික විප්ලවය සදා සුදුසු පසුබිමක් පැවතුණා කියනවා. මොකද්ද මේකට හේතුව අහලා පේපර් එකේ අහලා තිබ්බොත්
කුඩා දිවයිනක් වීම අභ්‍යන්තර වශයෙන් රට පුරා විහිදුණු පොදු වෙළඳ පොළක් ගොඩනගා ගැනීමට හැකිවීම නිෂ්පාදන භාණ්ඩ සදා ඉහළ මිලක් ලබාගත හැකිවීම හා ලන්ඩන් නගරයේ අමුද්‍රව්‍ය ප්‍රාග්ධන නිෂ්පාදන ද්‍රව්‍ය බෙදා හරින මධ්‍යස්ථ ස්ථානයක් වීම මේ නිසා සෙසු රටවලට වඩා බ්‍රිතාන්‍ය කාර්මික ශ්‍රේෂ්ඨයෙන් ඉදිරියට පැමිණ තිබ්බ රටක් වුණා. හරි. අපි කතා කරා දැන් මුල ඉඳන් කතා කරා කාර්මික ශ්‍රේෂ්ඨයේ කාර්මික විප්ලවයේ ආරම්භය හා වර්ධනය ගැන කතා කරා. ඊට පස්සේ මේ බ්‍රිතාන්‍යයෙන් කාර්මික විප්ලවය ආරම්භ වුණා කියලා කතා කරා. කාර්මික විප්ලවය බ්‍රිතාන්‍ය ආරම්භයට හේතු ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා මේ ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය පිළිබඳව. ඊට පස්සේ අපි කතා කරා යුරෝපයේ අනෙක් රටවල් හා සසදන විට බ්‍රිතාන්‍ය තුල කාර්මික විප්ලවය සදා සුදුසු පසුබිමක් පැවතුණා. ඒකට හේතු මොනවද? ඒ ගැන අපි කතා කරා. ආයි මේ මම අද ලෙසන් එක ඉවර කරන්න හිතන් ඉන්නේ මෙන්න මේ 6 වෙනි ගල්ලගුරු කර්මාන්තය කරලා ඉවරනාට පස්සේ අද ලෙසන් එක ඉවරයි. ඊට පස්සේ අපි ඉදිරි ටික හෙට දවසේ කතා කරන්න තමයි හිතන් ඉන්නේ. ඔයාලා කමෙන්ට් අනුව මම ලයිව් එකක් දාලා දෙන්නද නැත්නම් මේ වීඩියෝස්ම දිගටම දෙන්නද කියලා අපි බලමු. පාඩම් ගොඩක් තියෙනවා. කොහොම හරි ඊට කලින් කවර් කරමු. මම මේ වලට හයිලයිට් කරලා පාඩම් කරගන්න ලේසියි. මෙහෙම කරන්න ඔයාලා. මම අද දවසේ තියෙන විදිහ අද දවසේ පාඩම් කාලේ ඉවරයක් වෙන විදිහට තමයි මම මේක හයිලයිට් කරලා දෙන්නේ. හරිද? ඒක නිසා ඒ විදිහට පාඩම් කරලා හෙට ලෙසන් එකටත් සහභාගී වෙලා එදාම පාඩම් කරලා ඉවරයක් කරලා දාන්න. ඒතර මේක ඉවරයි. ඔයාලට ලයිව් එකක් ඕන නම් කියන කිසි ප්‍රශ්නයක් නැහැ. මම ලයිව් එකක් දෙන්නම් ඔයාලට. හරි. අපි යම් පාඩමට ආයි. දැන් කතා කරමු කාර්මික විප්ලවයේ ප්‍රබෝධය. මොන ප්‍රබෝධයද? කාර්මික විප්ලවයේ ප්‍රබෝධය. බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවයේ පහත දැක්වෙන පරිදි ප්‍රධාන කර්මාන්ත 3ක් ඇසුරෙන් සිදු වුණා. එතකොට මේ බ්‍රිතාන්‍යයේ තිබ්බ කාර්මික විප්ලවය ප්‍රධාන කර්මාන්ත 3ක් ඇසුර මොනවද? ඒ කර්මාන්ත 3. පේෂ කර්මාන්තය, යකඩ හා වාණේ කර්මාන්තය, ගල් අඟුරු කර්මාන්තය. පේෂ කර්මාන්තය, යකඩ හා වාණේ කර්මාන්තය, ගල් අඟුරු කර්මාන්තය. ඔන්න ආයි ඔලුවට දාගන්න, හොඳට ඔලුවට දාගන්න. ආයි දෙවෙනි පාර මේක බලා ගන්න තියාගන්න එපා. දැම්ම ඔලුවට දාගෙන ඔයාලා මේන් ටාගට් එක තියාගන්න. දැන් විභාගය ගැන මේක කරන්නේ විභාගය කොට දාගන්න. ඒක නිසා හොඳට ඔලුවේ තියාගන්න. මතක තියාගන්න. බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවයේ පාස් දැක්වෙන පරිදි ප්‍රධාන කර්මාන්ත 3ක් ඇසුරෙන් සිද්ධ වෙනවා. බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවයේ පහත් දැක්වෙන පරිදි ප්‍රධාන කර්මාන්ත 3ක් ඇසුරෙන් සිදු වෙනවලු. පේෂ කර්මාන්තය, යකඩ හා වාණේ කර්මාන්තය, ගල් අඟුරු කර්මාන්තය. මෙම ශ්‍රේෂ්ඨව ඇති වූ වර්ධනය ක්‍රමෙන් ප්‍රවාහන සංනිවේදන කෘෂිකාර්මික ආදී වෙනස් ශ්‍රේෂ්ඨව දියුණුවටද හේතු වුණා. හරි. ඒ අතරින් අපි කතා කරමු දැන් පේෂ කර්මාන්තය පිළිබඳව. මොන කර්මාන්තයේද? පේෂ කර්මාන්තය පිළිබඳව. හරි. අපි කතා කරමු පේෂ කර්මාන්තය පිළිබඳව. බ්‍රිතාන්‍ය රෙදිපිලි වලට යටත් ඊතවලින් ඉහළ ඉල්ලුමක් පැවති බැවින් රෙදිපිලි නිෂ්පාදනය ශ්‍රීඝ්‍රයෙන් වර්ධනය කිරීමේ අභියෝගයට එරට රෙදිපිලි නිෂ්පාදකයෝ මුහුණ දුන්න. එතකොට මේ බ්‍රිතාන්‍ය යටත් වලින් ඉහළ ඉල්ලුමක් පැවතුණා මේ රෙදිපිලි වලට. ඒක නිසා ශ්‍රීඝ්‍ර වර්ධනය කිරීමට අභියෝගයට එරට රෙදිපිලි නිෂ්පාදකයෝ මුහුණ දුන්නා. බ්‍රිතාන්‍ය යටත් වලින් ඉහළ ඉල්ලුමක් ආ මේ රෙදි වලට. ඒක නිසා මෙයාලා ලොකු අභියෝගයකට මුහුණ දුන්නා. මේ රෙදිපිලි අවශ්‍ය ප්‍රමාණයට යාලා සපයන්න. ඒක නිසා 1733 වර්ෂයේදී ජෝන් කේ විසින් දුවන නඩාව නිපදවනු ලබනවා. ඒකට මේක හයිලයිට් කරන්න ඕන අනිවාර්යෙන්. නැත්තම් මාර්ක් වගේ ස්ටිකි නෝට් එකක් දාගන්න. 1733 වර්ෂයේදී ජෝන් කේ මොනකේද? ජෝන් කේ විසින් දුවන නඩාව නිපදවනවා. මේක තමයි පේෂ කර්මාන්තේ නිපදුණු පළවෙනි යන්ත්‍රය. මොකද්ද? 1733 වර්ෂයේදී ජෝන් කේ විසින් දුවන නඩාව නිපදවනවා. හරි. නිපදවන ලැබිය. මේ නිසා රෙදි විවීම තරමක් වේගවත් වුණා. එහෙත් රෙදි වීමට අවශ්‍ය නූල් සැකසීම වේගවත් නොවිය. තවදුරටත් ගැටලුවක් පැවතුණා. ඒතොර මේ රෙදි වීම වේගවත් වුණාට මේකට අවශ්‍ය නූල් සැකසීම වේගවත් වුණේ නැහැ. එවකට පැවති තත්ත්වය අනුව නූල් කටින 6 දෙනෙක් විසින් දිනකට සපයන ලද නූල් ප්‍රමාණවත් වූයේ එක් රෙදි වියන්නෙකුට පමණි. එක් දිනකට පමණි. මේ නිසා නූල් කැටීම වේගවත් කිරීම ගැන බ්‍රිතාන්‍ය තුල උනන්දුවක් ඇතිවිය. එමෙන්
එම උනන්දුවේ ප්‍රතිඵලයක් වශයෙන් ජේම්ස් හාග්‍රීව්ස් නැමැත්තා විසින් 1764 වර්ෂයේදී කපු කැටීම සඳහා ජෙනී නැමැති යන්ත්‍රයක් නිපදවනවා. එතකොට මේ නූල් කැටීම දැන් මෙතන රෙදි ඉව්වට නූල් කැටින්න කියන්නේ නූල් ප්‍රමාණවත් මදි රෙදි ඉවන්න. ඒක නිසා මේකටත් බ්‍රිතාන්‍ය තුල උනන්දුවක් ඇති වුණා. මේ නූල් කටින්න මැෂින් එකක් හදාගන්න. එතකොට ප්‍රතිඵල වශයෙන් ජේම්ස් හාග්‍රීව්ස් නැමැත්තා විසින් 1764 වර්ෂයේදී කපු කැටීම සඳහා මොන යන්ත්‍රයේ ජෙනී නැමැති යන්ත්‍රයක් නිපදවනවා. ජේම්ස් හාග්‍රීව්ස් විසින් නැමැත්තා විසින් 1764 වර්ෂයේදී කපු කැටීම සඳහා ජෙනී නැමැති යන්ත්‍රයක් නිපදවනවා. මෙම යන්ත්‍රය අතින් ක්‍රියා කරවන්නක් විය. කොට මේ යන්ත්‍රය අතින් ක්‍රියා කරන යන්ත්‍රයක්. මේ යන්ත්‍රය අතින් ක්‍රියා කරන යන්ත්‍රයක්. හරිද? මේ යන්ත්‍රය අතින් ක්‍රියා කරන යන්ත්‍රයක්. මෙතන තියෙන්නේ ඊට පස්සේ පසුව 1769 දී රිචඩ් ආක්‍රයිට් ජල බලයෙන් ක්‍රියා කරන ඊට වඩා කාර්යක්ෂම නූල් කටින යන්ත්‍රයක් නිපදවනවා. 1769 දී 1000 වෙන කාලය එකක් ගමු. 1769 දී රිචඩ් ආක්‍රයිට් විසින් ජල බලයෙන් ක්‍රියා කරන ඊට වඩා කාර්යක්ෂම නූල් කටින යන්ත්‍රයක් නිපදවනවා. එය ජල රාමුව ලෙස හැඳින්වෙනවා. තොර මේ ටික හොඳට මතක තියාගන්න. මේ ටික කියෝ ගන්න අනිවාර්යෙන්. මෙන්න මේ සෙට් එක අනිවාර්යෙන් කියෝ ගන්න. හයිලයිට් කරලා විතරක් මදි. මේ සෙට් එක අනිවාර්යෙන්ම ඔයාලා කියෝ ගන්න ඕනි. මේ ටික අනිවාර්යෙන් කියෝ ගන්න පාඩම් කරගන්න. අපි ෂෝට් මේ කියන්නේ MCQ ප්‍රශ්න ටිකකුත් කරමු. හරි. මේ ටික මම වගේ ඔයාලා මෙහෙම ස්ටිකි නෝට් එක කරන් නෝට් ගහගන්න. පේශ කර්ම සඳහා නිර්මාණය වූ යන්ත්‍ර කියලා වෙනම ලියලා 1733 ජෝන් කේ දුවන නඩාවේ 1764 ජේම්ස් හාග්‍රීව්ස් ජෙනී යන්ත්‍රය 1769 රිචඩ් ආක්‍රයිට් ජල රාමු. මේ විදියට ස්ටිකි නෝට් එක කරන් ගහගන්න. ගොඩක් මොන විදිහට තමයි මේ ෆොටෝ ටික මතක තියාගන්න. අනිවාර්යෙන් මේ ෆොටෝ වල තියෙන අට කොටස මේ මෙන්න මේ කොටස අනිවාර්යෙන් අහනවා. ප්‍රශ්න දෙකක් එනවා අනිවාර්යෙන් මෙන්න මේ කොටස් වලින්. 2024 කියන්නේ මේ අපිලිව පාර තිබ්බේ ඇවිල්ලා බැස්ටිල් බන්ධනාගාරයයි මට ඉතුරු එක මම ඔයාලට පාස් පේපර් එක දාන්නම් එහෙමනොත් ගෲප් එකට හරි. බැස්ටිල් බන්ධනාගාරයේ ඒ ටික තමයි තිබ්බේ. ඒ නිසා අනිවාර්යෙන් මෙයා බලාගෙන යන්න. මේ ගාර කාර්මික විප්ලවය ආවේ නැහැ අපිට. හරි. ඊට පස්සේ මේ තියෙන ජෙනී යන්ත්‍රය රිචඩ් ආක්‍රයිට් විසින් නිපදවන ලද ජල බලයෙන් ක්‍රියා කරන නූල් කටින යන්ත්‍රය. නූල් කටින යන්ත්‍රය ඔගේ ජේම්ස් හාග්‍රීව්ස් නිපදවන ජෙනී යන්ත්‍රය මේ තියෙන්නේ. මේ තියෙන්නේ ජල බලයෙන් ක්‍රියා කරන රිචඩ් ආක්‍රයිට් විසින් හදුව ජල බලයෙන් ක්‍රියා කරන නූල් කටින යන්ත්‍රය. ජෙනී යන්ත්‍රය හා ජල යාම යන යන්ත්‍ර එතන ඔයාලට හයිලයිට් කරගන්න තියෙනවා සැමුවෙල් ක්‍රොම්ප්ටන්ගේ ඒ ටික. හරි. පොඩින් මම දැන් කියවලා දෙන්නම් ඔයාලා හයිලයිට් කරගන්න. ඊට පස්සේ ජෙනී යන්ත්‍රය හා ජලරාමු යන යන්ත්‍ර දෙකෙහිම මූලධර්ම ප්‍රයෝජනයට ගත් සැමුවෙල් ක්‍රොම්ප්ටන් 1779 වර්ෂයේදී මියුර් යන්ත්‍රය නිපදවනවා. එතකොට ජෙනී යන්ත්‍රය හා ජලරාමු මොන යන්ත්‍ර දෙකද? ජෙනී යන්ත්‍රය සහ ජලරාමු යන්ත්‍ර දෙකෙහි මූලධර්ම ප්‍රයෝජනයට ගන්නවා සැමුවෙල් මුවර් කියන එක්කෙනා. නෑ. සැමුවෙල් ක්‍රොම්ප්ටන් කියන එක්කෙනා. එතකොට මෙයා 1779 වර්ෂයේදී මියුර් යන්ත්‍රය නිපදවනවා. නව යන්ත්‍රයක් නිපදවනවා මියුර් යන්ත්‍රය නමින්. එමගින් වඩා සියුම් හා ශක්තිමත් ලෙස නූල් සකසා ගත හැකි විය. අනතුරුව 1785 වර්ෂයේදී පමණ එඩ්මන්ඩ් කාර්ට්රයිට් නැමැත්තා විසින් මියුර් යන්ත්‍රයේ වාෂ්‍ය බලයෙන් ක්‍රියාත්මක කරවීම සඳහා යොදා ක්‍රමයක් සොයා ගන්නා ලදී. එතකොට ඊට පස්සේ 1785 වර්ෂයේදී පමණ එඩ්මන්ඩ් කාර්ට්රයිට් නැමැත්තා විසින් මියුර් යන්ත්‍රයේ වාෂ්‍ය බලයෙන් ක්‍රියාත්මක කරවීමට ක්‍රමයක් සොයා ගන්නා ලදී. එතකොට මේ ටික තමයි මෙතන හයිලයිට් තියෙන ප්‍රධානම කරුණු ටික. හොඳට බලා ගන්න මේ ටික මෙතන හයිලයිට් වෙන්න තියෙන ප්‍රධානතම කරුණු ටික. ඕකේ හරි බලා ගන්න හොඳටම මේ ටික ප්‍රධානතම කරුණු ටික.
හා යකඩ හා වාණේ කර්මාන්තය. දැන් අපිට තියෙන්නේ යකඩ හා වාණේ කර්මාන්තය ගැන. අපි මුලින්ම කතා කරේ පේෂ කර්මාන්තය. දැන් කතා කරමු යකඩ හා වාණේ කර්මාන්තය. මම මෙහෙම අපේ ගෲප් එකට ජොයින් වෙන්න මේ ඔයාලා ජොයින් වෙලා නැත්නම් මේ මම ලින්ක් එක දාලා ඇති ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහින් ඒකෙන් ජොයින් වෙන්න. ඒකේ මම දැන් PDF එකක් හදන ගමන් තියෙනවා. සම්පූර්ණ MCQ ප්‍රශ්න ටිකක් දාලා 2016 ඉඳන් මේ 2024 පේපර් එක වෙනකම් මම MCQ ප්‍රශ්න ටික වෙනම PDF එක විදිහට ගහලා තියෙනවා ඔයාලට. ඒක ඩවුන්ලෝඩ් කරගෙන මේ MCQ ටික සම්පූර්ණයෙන් කරන්න. MCQ නම් කරන්න කොහොමත් MCQ අනිවාර්යෙන් කරලා යන්න එක්සෑම් එකට යන්න කලින්. MCQ කියන දේ ගොඩක් වැදගත්. ඒ නිසා MCQ ටික අනිවාර්යෙන් කරලා දාන්න. මොකද එතන ලකුණු 40ක් දෙනවනේ. තේරුණාද? ඒ නිසා අනිවාර්යෙන් MCQ ටික කරලාම යන්න. ලකුණු 30න් උඩ කොහොම හරි MCQ ටික ගහගත්තොත් රචනා ප්‍රශ්න පත්‍රය ලියා ගත්තොත් ඒකත් දාන එක ඔයාලට නැති. නිසා අනිවාර්යෙන් මේ වැඩේ කරන්න මම දාන්න. දන්නේ නැද්ද WhatsApp එකේ මැසේජ් එකක් දාලා අහන්න. කිසි ප්‍රශ්නයක් නැහැ මම කියා දෙන්නම්. මේ එහෙනම් අපි යන් දැන් යකඩ හා වාණේ කර්මාන්තය ගැන බලන්න. හරි. දැන් අපිට තියෙන යකඩ හා වාණේ කර්මාන්තය. යකඩ හා වාණේ කර්මාන්තය. මේ හරියනම් ගොඩක් ලොකුවටම දෙයක් නෑ. අපි කියවලා බලමු. බ්‍රිතාන්‍ය අපස්නිධි බහුර රටකි. බ්‍රිතාන්‍ය කියන්නේ අපස්නිධි බහුර රටක්. කාර්මික විප්ලවයට පෙර සිටම අවියාවිද ගෘහෝපකරණ, කෘෂි උපකරණ සෑදීමට බ්‍රිතාන්‍ය යකඩ හා වාණේ නිපදවුව. මේ සඳහා යපස් සුණු කරන ලද්දේ දර භාවිතේනි. ඒත් කාර්මික විප්ලවයත් සමග මහා පරිමාණයේ යන්ත්‍ර සූත්‍ර සෑදීමට යකඩ හා වාණේ අවශ්‍ය වූ හේයින් දර භාවිතයේ අවශ්‍ය ප්‍රමාණයෙන් නිපදවා ගත නොහැකි වුණා. දර භාවිතෙන් අවශ්‍ය ප්‍රමාණයට මේ ලෝහ නිපදව ගන්න බැරි වුණා කියනවා. මෙන්න තවත් ඒක අපි මේ කියවලම හයිලයිට් කරගමු. මේ නිසා ඒ සඳහා වෙනත් විපාක මාර්ගය ලෙස ඒබ්‍රහම් ඩර්බි විසින් ගල් අගුරු යොදා යපස් සුණු කිරීමේ ක්‍රමයක් සොයා ගන්නා ලදී. තොර ඒකට විකල්ප මාර්ගයක් ලෙස ඒබ්‍රහම් ඩර්බි ගල් අගුරු යොදා යපස් සුණු කිරීමේ ක්‍රමයක් සොයා ගන්නවා. මෙමගින් වාත්තු කළ යකඩ නිපදවීමට හැකියාවක් ලැබෙනවා. තොර මෙමගින් වාත්තු කළ මොන කළද? අපි හයිලයිට් පාට මාරු කරමු. මෙමගින් වාත්තු කළ යකඩ නිපදවන්න හැකි වෙනවා. මේ ටික බලා ගන්න. එතකොට ගල් අගුරු කර්මාන්තයේ විකල්ප මාර්ගයක් ලෙස මුලින්ම ඒබ්‍රහම් ඩර්බි විසින් ගල් අගුරු යොදා යපස් සුණු කිරීමේ ක්‍රමයක් සොයා ගන්නවා. මෙමගින් වාත්තු කළ යකඩ නිපදවීමට හැකියාවක් ලැබෙනවා. අනිවාර්යෙන්ම ඔයාලා මේ ලෙසන් එක බලන්න කලින් පොඩ්ඩක් හොඳට පොත කියවගෙන එන්න. හරි ඊට පස්සේ අමතක වෙලා තියෙන කොටස් තියෙනවනේ ඒවා මාක් කරගෙන ආයෙ පාඩම් කරගන්න. තේරෙනවද? මම මෙතන ඔයාලට රිවිෂන් එකක් වගේ චුට්ට මතක් කරන එක කරන්නේ මගේ දැම්ම හයිලයිට් ටිකක් තියෙන හයිලයිට් ටිකත් එක්ක. මම හයිලයිට් කරලා පාඩම් කරපු ටිකත් එක්ක. හරි රයිට්. අපි බලමු ඒක ටික. 1784 වර්ෂයේදී හෙන්රි කෝට් රෝලර් යන්ත්‍රය නිපදවනවා. එතකොට 1784 හෙන්රි කෝට් විසින් රෝලර් යන්ත්‍රය නිපදවීම නිසා තැලිය හැකි යකඩ හෙවත් පදම් කළ යකඩ නිපදවන්න පුළුවන් වෙනවා. එතකොට මම මෙතන බලන්න පින්ක් කලරකින් අරන් තියෙන්නේ ඒකෙන් කරන කාර්යය. හරිද? තැලිය හැකි යකඩ හෙවත් පදම් කළ යකඩ නිපදීමට අවස්ථාව ලැබෙනවා. මේ ටික ආයෙ මම කියලා දෙනවා මුලින් ඉඳන් බය වෙන්න එපා. තේරුම් නැත්නම් ආයෙ මුලින් ඉඳන් කියලා දෙනවා. ලැබිනි 1856 වර්ෂයේ හෙන්රි බේසම විසින් යකඩවල ඇති අපද්‍රව්‍ය ඉවත් කර වාණි නිපදිය හැකි නව ක්‍රමයක් සොයා ගන්නා ලදී. මෙම ක්‍රමය තවත් වර්ධනය කර 1860 වර්ෂයේදී විවෘත උදුන් ක්‍රමය සොයා ගැනීමෙන් උසස් තත්ත්වයේ වාණි නිපදවීමට හැකියාවක් ලැබුණි. ඔන්න මෙතන දැන් 3 දෙනෙක් ඉන්නවා දැන්ටමත් 1850 වර්ෂයේදී හෙන්රි බේසම විසින් යකඩවල ඇති අපද්‍රව්‍ය ඉවත් කර වාණි නිපදීම හැකි නව ක්‍රමයක් සොයා ගන්නවා. එතකොට 1800 මේක නම් වැඩි අවශ්‍ය නැහැ. විවෘත ක්‍රමය වැඩි අවශ්‍ය නැහැ.
හරි. වාහන ඉපදීමට හැකිය යන යකඩ හා මේ ක්‍රමයේ ලාභදායී ලෙසත්ම ඉක්මනින්ද වාහනේ නිපදීමට හැකි විය. යකඩ හා වාහනේ කර්මාන්තය වුණට හේතු තවත් කරුණක් වූයේ විලියම් සීමස් යපස් සුණු කිරීමට විදුලි යොදුනක් සකස් කිරීමයි. එතකොට විලියම් සීමස් කවුද යපස් සුණු කිරීමට විදුලි යොදුනක් සෑදු විලියම් සීමස් යපස් සුණු කිරීමට විදුලි යොදුනක් සකස් කරනවා. මෙම නව නිපදවීම මගින් යකඩ හා වාහනේ කර්මාන්තයේ ශීඝ්‍ර දියුණුවක් ඇති වෙනවා. එතකොට මෙතනින් එක්කෙනා බලා ගන්න හොඳට මේ ඉන්නේ හෙන්රි බේසමගේ වාහනේ නිපදවන උදුම. මේ තියෙන හෙන්රි බේසමගේ වාහනේ නිපදවන උදුන. මේක හොඳට බලා ගන්න. හෙන්රි බේසමගේ වාහනේ නිපදවන උදුන. ඕකේ. හොඳට බලා ගන්න. හොඳට බලා ගන්න පින්තූරේ දිහා. කට්ටිය. හොඳට බලා ගන්න. විනාඩියක් දෙන්නම් බලා ගන්න. right ආයෙ මතක් කරගමු ගල් අගුරු කර්මාන්තය ගැන තමයි කතා කර හිටියා පේෂ කර්මාන්තය ගැන කතා කරලා ඉවරයි ගල් අගුරු කර්මාන්තය ගැන කතා කරද්දී ඒබ්‍රහම් ඩර්බි විසින් ගල් අගුරු යොදා අපසුණු කිරීමේ ක්‍රමයක් සොයා ගන්නා මුලින්ම ඊට පස්සේ වාත්තු කළ යකඩ නිපදීමට හැකියාවක් ලැබෙනවා. මේක ලියා ගන්න අංකයේ මේ ස්ටිකි නෝට් එක යකඩ හා වාහනේ කර්මාන්තය කියලා ලියලා මේ කට්ටිය නම් ටික ලියා ගන්න හොඳට. එන්න ආයි කතා කරමු. ඒබ්‍රහම් ඩර්බි විසින් ගල් අගුරු යොදා යපස් උණු කිරීමේ ක්‍රමයක් සොයා ගන්නවා. වාත්තු කොළ යකඩ නිපදීමට මෙමගින් හැකියාවක් ලැබෙනවා. ඒබ්‍රහම් ඩර්බි විසින් ගල් අගුරු යොදා යපස් උණු කිරීමේ ක්‍රමයක් සොයා ගන්නවා. වාත්තු කොළ යකඩ නිපදීමට හැකියාවක් ලැබෙනවා. ඊට පස්සේ 1784 වර්ෂයේදී හෙන්රි කෝට් රෝලර් යන්ත්‍රය නිපදීම නිසා තැලිය හැකි යකඩ හෙවත් පදම් කළ යකඩ නිපදීමට අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ 1856 වර්ෂයේදී හෙන්රි බේසම විසින් යකඩවල ඇති අපද්‍රව්‍ය ඉවත් කර වාහනේ නිපදිය හැකි නව ක්‍රමයක් සොයා ගන්නා ලදී. මෙම ක්‍රමය වර්ෂයේදී විවෘත උදුන් ක්‍රමය සොයා ගැනීමෙන් උසස් තත්ත්වයේ වාහන නිපදීමට හැකියාවක් ලැබෙනවා. හරි. ඊට පස්සේ ඉන්නේ විලියම් සීමස් යපස් උණු කිරීමට විදුලි දුනක් සකස් කරනවා. මේ ටික හොඳට මතක තියාගන්න. හෙන්රි බේසමගේ මේ වාහන දුනත් හොඳට මතක තියාගන්න මොකක්ද එකෙන් කරන්නේ කියලා. හරි. අපි දැන් යමු ගල් අගුරු කර්මාන්තයට. අපි යකඩ හා වාහනේ කර්මාන්තය කතා කරලා ඉවරයි. දැන් යන් ගල් අගුරු පොඩි කොටසක් තියෙන යකඩ හා වාහනයකට. අපි කතා කරන් තියෙන දැන් ගල් අගුරු කර්මාන්තය. right okay බ්‍රිතාන්‍ය කියන්නේ යපස් වලින් විතරක් නෙමෙයි ගල් අගුරු ආකරණුත් බහුර රටක්. දකුණු වේල්සයේ යොක්ෂයාර් හා ලැන්කැෂයර් ගල් අගුරු ආකර සහිත ප්‍රදේශ කිහිපයක්. එතකොට බ්‍රිතාන්‍ය යපස් වලට විතරක් නෙමෙයි හැමදේම තිබ්බ රටක් මේක. බ්‍රිතාන්‍ය ගල් අගුරු වලට විතරක් නෙමෙයි යපස් වලට විතරක් නෙමෙයි ගල් අගුරු වලටත් ප්‍රසිද්ධ රටක්. එතකොට මේ රටේ බහුලව තිබ්බ මේ ගල් අගුරු කියන ආකර. එතකොට තිබ්බ බහු රටකේ එතකොට තිබ්බ ගොඩක් තැන් තුනක් අපිට මෙතන දීලා තියෙනවා. තිබ්බ තැන් තුනක් දකුණු වේල්ස් යොක්ෂයාර් හා ලැන්කැෂයර් ගල් අගුරු ආකර සහිත ප්‍රදේශ කිහිපයකි. ඔයාලා මේ ප්‍රදේශ කියන එක මම හයිලයිට් කරන්න එපා. දකුණු වේල්ස් යොක්ෂයාර් හා ලැන්කැෂයර් කියන ඒ තුන මාක් කරාම හොඳටම ඇති. යපස් උණු කිරීම යන්ත්‍ර සූත්‍ර ක්‍රියා කරවීම හා ගේ දොර භාවිතය සඳහා ලාභදායී කාර්යක්ෂම බලශක්තිය ලෙස ගල් අගුරු ජනප්‍රිය විය. කාර්මික විප්ලවය සමග ගල් අගුරු සඳහා ඉල්ලුම් වැඩි වුවත් ගල් අගුරු කැණීම පහසු වුණේ නැහැ. okay අර තේරුණානේ දැන් ඒ ටික තේරුණානේ ගල් අගුරු තනියම පහසු වුණා. ඊට පස්සේ මෙයාලා දැන් මැෂින් හොයාගන්න තැනට යන්නේ. කැණීමේදී ආකරවල එකතු වන ජලය ඉවත් කිරීම, ගැඹුරට කැණීමේදී ආකර පතුලේ විෂ වායු තිබීම,
ආකරපතුලේ උෂ්ණත්වයේ වැඩි වීම හා ආකර තුලට ආලෝකය සැපයීම වැනි ගැටලු සඳහා විසඳුම් සෙවීමට නව නිපදවීම කිහිපයක්ම සොයා ගැනිනි. එතකොට මේ ගල් අගුරු කැණීම යාළුවෝ ලේසි වුණේ නෑ. ගැඹුරට කැණීමේදී ආකර තුල විෂ වායු තිබ්බා. ඒ වගේම ආකරපතුලේ උෂ්ණත්වය වැඩි වුණා. ඒ වගේම ආකර වලට ආලෝකය සැපයීමට මේ යාළුවා ගොඩක්ම ගැටලුකාරී තත්යකට මුහුණ දුන්නා. එතකොට තෝමස් නිව්කොමන් විසින් ආකරවල ජල නල මගින් ඉවත් කිරීමට හා වාතය කෘත්‍රිමව සිසිල් කිරීමට වාෂ්ප එන්ජිමක් සොයා ගන්නවා. මේක අපි පින්ක් වලින් දාමු. තෝමස් නිව්කොමන් විසින් ආකරවල ජලය නල මගින් ඉවත් කිරීමට හා වාතය කෘත්‍රිම ලෙස සිසිල් කිරීමට කෘත්‍රිම ලෙස සිසිල් කිරීමට වාෂ්ප එන්ජිමක් සොයා ගන්නවා. එහෙත් නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිම ඵලදායී තත්ත්වයෙන් අඩු වුණා. ඒ වුණාට මේ නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිම ඵලදායී තත්ත්වයෙන් අඩු වුණා. මේ නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිම ඵලදායී තත්ත්වයෙන් අඩු වුණා. ගල් අගුරු කර්මාන්තයට තරම්වත් සෙසු කර්මාන්තවලට යොදා ගැනීමට අපහසු වුණා. මේ නිසා ජේම්ස් වොට් නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිම වැඩි දියුණු කොට වඩා විධිමත් වාෂ්ප එන්ජිමක් නිපදවිය. ඒ සියලු කර්මාන්තවලට යොදාගත හැකි කාර්යක්ෂම එන්ජිමක් වුණා. ඒතොර මේ නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිම අලුත් වැඩියා කරනවා මෙන්න මේ මිනිස්සයා. කවුද? ජේම්ස් වොට් නිව්කොමන්ගේ වාෂ්ප එන්ජිම වැඩි දියුණු කර විධිමත් වාෂ්ප එන්ජිමක් නිපදවනවා. ඒක ගල් අගුරු කර්මාන්තයට විතරක් නෙමෙයි අනෙක් සෙසු කර්මාන්තවලටත් මාර ප්‍රයෝජනවත් වෙනවා ළමයි. මේ තියෙන එන්ජිම. හරිද? ඒතර මෙතන තියෙනවා යාගේ පරණ වාෂ්ප එන්ජිමයි අලුත් වාෂ්ප එන්ජිමයි. හොඳට බලා ගන්න. තෝමස් නිව්කොමන්ගේ හා ජේම්ස් වොට් නිපදවන ලද වාෂ්ප එන්ජිම. එතකොට මේ දෙක highlight කරගන්න අනිවාර්යෙන් highlight කරගෙන කියව ගන්න. තෝමස් නිව්කොමන් විසින් නිපදවන ලද වාෂ්ප වලින් ක්‍රියා කරන යන්ත්‍රය. ඒ වගේම ජේම්ස් වොට් විසින් නිපදවන වාෂ්ප එන්ජිම අනිවාර්යෙන් highlight කරගන්න. sorry අසනීප වෙලා ඉන්නේ ගණන් ගන්න එපා. sorry පොඩි නඩේ දෙන්න. හරි. හම්බ්‍රි ඩේව් විසින් ආරක්ෂක ලාම්පුව නිපදවීම නිසා ආකර වලට ආලෝකය ලබා ගැනීම හා සම්බන්ධව පැවති ගැටලුව निराකරණය වෙනවා. එතකොට මේ අපි කතා කරා මතකද උඩ මේ ගල් අගුරු කර්මාන්තය නිසා ආකර පතුලේ උෂ්ණත්වය වගේම ආලෝකය පතුලේ විෂ වායු මේ කියන දේවල් නිසා මෙයාලට මේ ගල් අගුරු කැණීම ඉතාම දුෂ්කර වුණානේ. ඒතොර මේ ලාම්පුව නිපදවන්නේ මේ ආලෝකය ලබා ගන්න. හම්බ්‍රි ඩේව් විසින් ආරක්ෂක ලාම්පුව නිපදවීම නිසා ආකර වලට ආලෝකය ලබා ගැනීම හා සම්බන්ධව පැවති ගැටලුව निराකරණය වෙනවා. මෙතෙක් කල තබ කම්බි යොදා ගනිමින් ගැහැණුන් හා ළමයින් ලවා දුෂ්කර අන්දමින් ආකර වල ගල් අගුරු පිටකටගෙන ඒමට ක්‍රමයේ වෙනුවට 1839 වර්ෂයේ යකඩ කේබල් මගින් ආකර වල ගල් අගුරු පිටට ගැනීම ක්‍රමයක් සොයා ගන්නවා. එතකොට මේකත් හොඳට මේ highlight කරලා තියාගන්න මේ පින්තූරයත් ආකර වලින් ගල් අගුරු පිටතට ගෙන ඒම ආකර වලින් ගල් අගුරු පිටතට ගෙන ඒම සඳහා ළමා ශ්‍රමය භාවිතා කළ අන්දම. හරි. අපිට තව මේ තියෙන්නේ හම්බ්‍රි ඩේව්ගේ ආරක්ෂක ලාම්පුව. හරි. ඊට පස්සේ අපි කතා කරමු ගල් අගුරු කර්මාන්තයේ දියුණුවත් සමග ඇති වූ අතුරු ප්‍රතිලාභ මොනවද කියලා. ගල් අගුරු කර්මාන්තයේ දියුණුවත් සමග ඇති වුණා කියන මේ අතුරු ප්‍රතිලාභ මොනවද කියලා බලමු. අර විදිහට ස්ටිකි නෝට් එකක් ගන්න. අර මං කිව්ව විදිහට ගල් අගුරු කර්මාන්තයේ දියුණුව
සමග ඇති වූ අතුරු ප්‍රතිලාභ කියලා ලියාගත්තා. දැන් ලියාගන්න මම කියන එක. අඟුරු පිලිස්සීමෙන් ලැබෙන ගල් තාර යොදාගෙන මහා මාර්ග ඉදිකිරීම. අඟුරු පිලිස්සීමෙන් ලැබෙන ගල් තාර යොදාගෙන මහා මාර්ග ඉදිකිරීම පළවෙනි පොයින්ට් එක. අඟුරු පිලිස්සීමෙන් ලැබෙන ගල් තාර යොදාගෙන මහා මාර්ග ඉදිකිරීම. දෙවෙනි පොයින්ට් එක ගල් අඟුරු මගින් රෙදිපිරි වර්ණ ගැනීම සඳහා සායන් නිෂ්පාදනය. ගල් අඟුරු මගින් රෙදිපිරි වර්ණ ගැනීම සඳහා සායම් නිෂ්පාදනය කිරීම. තුන්වෙනි පොයින්ට් එක ඖෂධ සුවඳ විලවුන් තෙල් හා පොහොර නිපදවීම. ඖෂධ සුවඳ විලවුන් තෙල් හා පොහොර නිපදවීම. හරි. මෙතන ටික තියෙනවා කියව ගන්න පුළුවන්. එතකොට අපේ පළවෙනි දවසේ ඉදිරි ඉවරයි. හම්ප්‍රි ඩේව්ගේ ආරක්ෂක ලාම්පුව මේ තියෙන්නේ හම්ප්‍රි ඩේව්ගේ ආරක්ෂක ලාම්පුව. එතකොට ඒකත් හයිලයිට් කරගන්න. ඊට පස්සේ අපිට හෙට කතා කරන්න තියෙන්නේ කාර්මික විප්ලවයේ ව්‍යාප්තිය ගැන. එහෙනම් මේ ටික නිකන් පාඩම් කරලා තියාගන්න අනිවාර්යයෙන්ම හෙට අපි මේ ටිකයි මතක් කරමු. හැමෝටම සුබ දවසක්.